ආයුබෝවන් කියලා පිළිගන්නවා SL ඉංජිනේර් හබ් YouTube නාලිකාව වෙත. සරල විදිහේ කල්වට් එකක් දානකොට තියෙන්න ඕනේ දැනුම මොන වගේද කියලා මේකෙදි අපි සලකලා බලමු. දිගටම අපගේ මේ වගේ වීඩියෝ දැන ගැනීමට පහළ තියෙන subscribe button එක click කරන්න. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලට වැඩි ඉවර වෙද්දි තියෙන්න ඕන කල්වට් එකේ measurement එක කොහොම වෙන්න ඕනද කියලා බලන එක. දැන් බලන්න මම මේ දාලා තියෙන drawing එක මට මේ විදිහේ finishing එකක් තමයි ලබා ගැනීමට ඕනේ. මේකේ තියෙන දික්කඩි 20ම මම තනි කොන්ක්‍රීට් එකකට දාන්නේ. මොකක් හරි හදිසියක් වුණොත් එහෙම මේක ඇතුලේ බ්ලොක් වුණොත් ගලව ගන්න පුළුවන් විදිහට කෑලි වලට තමයි මම දාන්නේ. වැඩි ඉවරෙද්දි බලමු අපි ඒක වෙන්නේ කොහොමද කියලා. මෙතන නම් මම කරන්නේ අවුරුදු 15කට 20කට විතරින් කලින් දාපු කොන්ක්‍රීට් කෑලි ටිකක් ඉවත් කරලා කල්වට් එකක් දාන එක. මේක සාර්ථකවම සිද්ධ කරනවා නම් පරණ කල්වට් එකේ කොටස් සියල්ලම ඉවත් කරන්න ඕනේ. නමුත් මම මේ කරන්න හදන්නේ වැඩි වියදමක් යන්නේ නැතුව ඒ සාර්ථක විදියට මේ වැඩේ කරන්නේ කොහොමද කියලා තමයි අපි බලන්නේ. මම නම් මෙතන පරණ කල්වට් එකේ කෑලි ඉවත් කිරීමට JCB එකක් භාවිතා කරනවා. මේකදී අපි මිනිස් ශ්‍රමය යොදා ගන්න පුළුවන් වුණාට සමහර දේවල් තියෙනවා අපි ඒක ලාභයි කියලා හිතුවට ඊට වඩා මේ වගේ දෙයක් කරන එක ඉතාම පහසුයි. මේ ශ්‍රමය යොදාගත්ත ලොකු කාලයක් වැය වෙනවා. ඒ නිසා අපි මේ විදිය තමයි භාවිතා කරන්නේ. ඔන්න දැන් අපි පරණ බැම්මට වැඩි හානියක් වෙන්නේ නැතුව ගලවලා ඉවත් කරා. ඔයාලට පේනවා ඇති මේකේ සම්පූර්ණ බැම්ම තිබිලා තියෙනවා. නමුත් මෙතනින් එහා කැඩිලා තමයි තියෙන්නේ. කානුවට වැටිච්ච පස් ටිකයි සේරම ඉවත් කරලා මුලින්ම අපි කරන්නේ දෙපැත්තෙන් නූල් දෙකක් ගහගන්න ඕනේ. මොකද දැන් අපි පරණ බැම්මත් ගහලා තියෙන්නේ කළු ගල් වලින්. ඒ නිසා තව අපි ඉතුරු ටිකක් උස්සන්නත් ඕනේ. ඒ ටිකටත් මම කළුගල් යොදා ගන්නවා. මේකට පුළුවන් කළුගල් පාවිච්චි කරන්න නැතුව කොන්ක්‍රීට් වලින්ම යන්න පුළුවන්. නමුත් එහෙම ගියොත් එහෙම ඒකට ලොකු වියදමක් යනවා. ඒ නිසා කළුගල් වලින් තමයි යන්නේ. ඒ වුණාට මේකේ සවි ශක්තිය කිසිම හානියක් වෙන්නේ නැහැ. සවි ශක්තියත් හොඳට තියෙන්න තමයි අපි මේක කරන්නේ. මේකේ සම්පූර්ණ weight එක දරාගන්නේ දෙපැත්තේ යන බීම් වලින්. ඒ බීම් පොළොවට සම්බන්ධ වෙනවා කොන්ක්‍රීට් කණු වලින්. ඒක උඩ තමයි මේ අපි දාන ස්ලැබ් කොටස නැත්නම් කල්වට් කොටස තියෙන්නේ. ඒ නිසා කළුවල් පාවිච්චි වෙන්නේ ෆිල්ම් මැටීරියල් එකක් විදිහට විතරයි. කුලෝඩ් එකක් දැම්මොත් එහෙම අපි මේ දාන බීම් දෙකේ බෙන්ඩින් වීමක් එන්න පුළුවන්. මේ බෙන්ඩින් කිව්වට මේක මේ මිලිමීටර 5 බෙන්ඩින් වීමක් නෙමෙයි. මිලිමීටරෙන් මුකුත් පංගුවක් වගේ චූටි ප්‍රමාණයක් තමයි බෙන්ඩීමක් එන්නේ. නමුත් මේ තියෙන කළුගල් බැම්ම නිසා ඒකට රෙස්ට්‍රික්ට් වෙනවා. මේකෙදි කළුගල් බැම්මට අපි යොදාගන්නේ සිමෙන්ති වැලි තමයි යොදාගන්නේ. සිමෙන්ති වැලි වල රේෂියෝ එක 1:6 රේෂියෝ එක අපි මේකෙදි පාවිච්චි කරනවා. කළුගල් බැම්ම බඳිනකොට අපි මේ ගහන නූලට අනුවම බඳින්න ඕනේ. එහෙම නැත්නම් මෙහි ඉඳන් බැඳන් යනකොට කෙළවරට යන්න වෙනස් වෙන්න පුළුවන්.
අපි දෙපැත්තේ කළුකල් බැමි දෙක නම් බැඳලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ දෙපැත්තේ බීම් දෙක දාන එකයි මැදින් සෙට් වෙන කණු ටිකයි දාන එක තමයි. ඒ ටික කොහොමද වෙන්නේ කියලා අපි ඊළඟ වීඩියෝවෙන් බලමු. මේ වගේ වීඩියෝ දිගටම දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වී සිටින්න.